දරුවන් අපි අපේ අතීතයේ දෙස මදක් හැරී බලමු. ඉතින් අපිට අමතක කරන්න බැරි වීර චරිත අතරින් එක වීර චරිතයක් තමයි සිංහල බුදු සසුන බබලෝ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණෝ. 19 වන සියවසේ ලංකාවාසී බෞද්ධ ජනතාව අන්ත අසරණ වී බුදුදහම මෙරටින් තුරන් වී යාමේ තර්ජනයකට ලක්ව තිබූ අඳුරු යුගයක හිරු කුමරුකුමින් නැගී සිටි උත්තමයාණන් වහන්සේ නමකි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්. උන්වහන්සේගේ ගර්ජනයට එදා සතුරු බලවේග පවා සලිත වූයේ වාදාභිසිංහ වාද කරන්නන් අතර සිංහයෙකු වෙමි යන විරුදාවලිය සැබෑවක් කරමින්. හිමිපාණන්ගේ මුල් අවධිය සහ සසුන් ගතවීම පිළිබඳ කතා කරද්දී 1823 පෙබරවාරි 9 වැනි දින බලපිටියේ මෝදර අසල මිගෙට්ටුවත්ත නම් ගම්මානයේදී උපත ලැබූ ගිහි නම වර්ණකුලසූරිය මිගෙල් මෙන්ඩිස්. කුඩා කල සිටම විවිධ භාෂා සහ ශාස්ත්‍ර ඉගෙනීමට දක්ෂ වූ මෙතුමා පසුව මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමින් සසුන්ගත වුණා. උන්වහන්සේ තුළ තිබූ අසමසම වාක් පටුත්වය සහ දැනුම නිසාම ඉතා ඉක්මනින් බෞද්ධ පුනරුදයේ නියමුවා බවට පත් වුණා. බෞද්ධ පුනරුදයේ අරගලය දෙස බලනකොට එකල බ්‍රිතාන්‍ය පාලනය යටතේ මිෂනාරි බලපෑම් හමුවේ බුදු දහම දැඩි පසුබෑමකට ලක්ව තිබුණා. බෞද්ධයන්ට රජයේ රැකියා අහිමි වුණා. පන්සල් පාළු වුණා. මේ අභියෝගයට මුහුණ දීමට ගුණානන්ද හිමියන් තීරණය කළා. ඒ තීරණය කළේ වාද මාර්ගයෙන්. උන්වහන්සේ ප්‍රධාන වාද 5කට නායකත්වය ලබා දුන්නා. බද්දේගම වාදය, උදන්විට වාදය, වරාගොඩ වාදය, ගම්පොළ වාදය, ඓතිහාසික පානදුරා වාදය. ඓතිහාසික පානදුරා වාදය ගැන කතා කරද්දී ලෝක ඉතිහාසයම වෙනස් කළ දැවැන්තම ආගමික වාදය මෙයයි. 1873 අගෝස්තු 26 සහ 28 දෙදින පුරා පානදුරේදී පැවැත්වුණු මේ වාදයේදී මිෂනාරි පාර්ශවයෙන් දාවින්ද සිල්වා ගුරුන්වහන්සේ ප්‍රමුඛ පිරිස තර්ක ඉදිරිපත් කළා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ සිංහ ගර්ජනය හමුවේ සියලු තර්ක බිඳ වැටුණා. උන්වහන්සේගේ කථිකත්වය කොතරම් ප්‍රබලද යත් එතැනට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව නිහඬව මවිතයෙන් බලා සිටියා. මේ වාදයේ ජයග්‍රහණය හුදෙක් බෞද්ධයන්ගේ ජයග්‍රහණයක් පමණක් නෙවෙයි, එය මුළු ආසියාවෙම බුදුදහම යළි පිබිදීමට හේතු වුණා. ලෝකයෙන්ම හඳුනාගත් ලාංකීය නාමය පානදුරා වාදයේ වාර්තා ඉංග්‍රීසි භාෂාවෙන් ලොව පුරා ප්‍රචාරය වුණා. මේ කියවූ හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා සහ බැලවැට්ස්කි මැතිනිය ලංකාවට පැමිණීමට තීරණය කළා. ඊට පස්සේ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම, බෞද්ධ පාසල් ආරම්භ කිරීම, ආනන්ද නාලන්දාදී සහ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම වැනි සුවිශේෂී සිදුවීම් රැසක් පෙළ ගැසුණා. 1890 සැප්තැම්බර් 21 වන දින මේ මහා යතිවරයාණන් වහන්සේ අපවත් වී වදාළා. අද අප නිදහසේ බුදුදහම අදහන්නේ නම් අපට අභිමානවත් බෞද්ධ උරුමයක් ඉතිරව ඇත්නම් එහි ගෞරවයෙන් විශාල කොටසක් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට හිමි විය යුතුමයි. වර්තමාන තරුණ පරපුර උන්වහන්සේගේ චරිතයේ නුගත යුතු පාඩම තමයි තම ආගම හා රට වෙනුවෙන් බිය නොවී සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමේ ශක්තියයි. බුදු සසුන සුරකිනු වස් දිවි හිමියෙන් කැප වූ ඒ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේට අපගේ උත්තමාචාරය හිමි වේවා.